Hello guys, අද ඔයාලට වෙලා ඉන්නේ මගේ e-commerce application එකේ 9 වෙනි වීඩියෝත් එක්ක. අද කතා කරන්න යන්නේ කාඩ් එකකින් product එක remove වෙන part එකේ back end එක ගැන. අපි ඉස්සරහම කාඩ් එක remove කරලෙමු. කාඩ් එකේ product එක. ඒක ඔයාලට වෙන remove button එකක් තියෙනවා. මම හිතුවා මේක remove කරලා දෙන්න. ඒක උඩ success remove your card කියලා. ඒක උඩ ඔයාලට මේ product එක එකක් ඉන්වෝල් වෙනවා. ඒක වෙනවා කියලා මගේ යන්න බැක් එන්ඩ් එකද මම ඉස්සරහම මගේ කාඩ් එකේ තියෙන මෙතන remove icon එකට යන්න. remove button එකේ තියෙන විදිහට මේ තියෙන remove button එක ආවල් වෙන මෙතන remove from card කියලා ෆන්ක්ෂන් එකක් කෝල් කරලා දෙනවා JavaScript වලින්. JavaScript වලට කියලා වෙනනම් කොහොමද මේක කෝල් කරලා දෙන්නේ කියලා. ආවල් වෙන මෙතන මගේ ෆන්ක්ෂන් එකක් තියෙනවා remove from card කියලා. මෙතන ajax හදාගෙන තියෙනවා. මගින් යවනවා මගේ මේ remove card process කියන ෆයිල් එකට ajax වලින්. ඊට පස්සේ මම මගේ remove card process ෆයිල් එකට යන්න. ඉස්සරහම මගේ මෙතන remove card process ෆයිල් එකේ තියෙනවා PHP script එක ඇතුලේ connection එක include කරන් දෙන ඊට පස්සේ එක connection එක ඇතුලේ තියෙන set එකක් දාලා get method දෙයින් ID එකක් එනවා කියලා මෙතන set ද කියලා බලනවා මෙතන get method එකේ ID එකක් එනවාද කියලා. ඒ ID එකක් එනවා නම් $sign CID කියලා ඒ ID එක අල්ල ගන්නවා get method එකේ. ඊට පස්සේ database එකට delete කෝඩයක් ගහලා දෙනවා මෙතන delete from card ID කියන මේ card කියන table එකේ card ID කියන column එකේ card මේ $sign card ID කියන එක delete කරන එක. එහෙනම් delete කරලා පස්සේ මෙතන echo success කියලා message එකක් යවනවා මගේ JavaScript එකේ. මෙතන නැත්නම් ඉතින් data නැත්නම් something went wrong කියලා message එකක් යනවා එහා පැත්තට. මම දැන් ආයෙ මගේ ස්ක්‍රිප්ට් එකට ගිහලා බලන්න මෙතන ඒ සක්සස් කියන රෙස්පොන්ස් එක ආවොත් මෙහෙම තියෙනවා මම රෙස්පොන්ස් සමා if condition response equal success කියලා එනවා නම් alert එකක් කරන success remove your card කියලා. ඊට පස්සේ window.location reload එකක් දෙනවා. එතන alert එක මේ දැන් එහෙම නැත්නම් else එක දැන් success කියන එක එන්නේ නැත්නම් එන response එක මෙතනින් alert කරන්න කියලා පෙන්නනවා. මේක තමයි මගේ card removing function එක වෙන්නේ back end එක. අපි ඊළඟ වීඩියෝ එකේ